guys, welcome back to my YouTube channel. කලින් වගේ තමයි ඉතින් අදත් මගේ කලින් vlogs බලපු, ඒවට like කරපු, comment කරපු හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම මගේ channel එක subscribe කරපු හැමෝටමත් ගොඩාක් thank you. මාත් එක්ක දිගට මේ විදිහට එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද vlog එක ගැන කතා කරොත් මේක day vlog එකක් වෙන්නත් පුළුවන්, uni vlog එකක් වෙන්නත් පුළුවන්. මම මාරම ආසාවෙන් ගත කරපු පැය කිහිපයක් තමයි මේ vlog එකේ තියෙන්නේ. අපි මාරම එක්ස්පීරියන්ස් එකක් ගත්තේ මේ දවස් ඇතුළත. මාත් එක්කම ඉන්න මගේ යාළුවෝ අම්මිලා හැමෝම මේ vlog එකේ ඉන්නවා. වැඩි කතා නැතුව අපි මොකද උනේ කියලා බලන්න. අද මාර්තු 7 වෙනිදා. අද මට ගොඩාක් ස්පෙෂල් දවසක් හේතු ගොඩක් නිසා. මම මේ යන්න රෙඩි වෙන්නේ කැම්පස් එකට. අද තමයි අපිට ෆස්ට් ටයිම් ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙන්නේ. වෙනදා වගේම අදත් බස් එකේ නැගලා උදේ 9 වෙද්දි කැම්පස් එකට ගියා. ज़िंदगी में आना सनम ඊට කලින් සතියේ අපි ලෙක්චර්ස් වලට කලින් ගිහින් අපේ ප්‍රසන්ටේෂන් එකට ටික ලෑස්ති වුණා. ඒ වෙලාවේදී සමහර යාළුවෝ අපිව ජෝක් එකකටත් ගත්තා. ප්‍රසන්ටේෂන් එක දවසේ කරන්නත් පොඩි වැඩ ටිකක් ඉතුරු කරන් හිටියා. ඒකට ෆයර් එක්සිට් එකේ ෆොටෝ ෂූට් එකකුත් කරන්න වුණා. ගෲප් ප්‍රසන්ටේෂන් එකට මගේ යාළුවෝ ටිකම සීට් වුණ නිසා මාර ෆන් ගොඩක් ගත්තා. අපි රියසල් 3ක් විතර කරා. ෆයිනල් රියසල් එක තමයි අපි කවුරුත් හොඳටම කරේ. හැබැයි ප්‍රසන්ටේෂන් එක දවසේ උදේ ඇවිල්ලා ස්පීච් පාඩම් කරපු අයත් අපේ ටීම් එකේ හිටියා. හිතුවටත් වඩා හොඳට අපි අපේ ප්‍රසන්ටේෂන් එක කරා. අපි ප්‍රසන්ටේෂන් එක කරන වෙලාවේ මට සපෝට් කරපු ගොඩක් අය හිටියා. ඒ හැමෝටම ගොඩාක් thank you. ඊට පස්සේ අපි හැමෝම මාළඹේ ස්ලිට් එකට ගියා. මොකද අද තමයි ස්ලිට් get together එක. අම්මිලා නැතුව මම මියුසිකල් ෂෝ එකකට ගියපු ෆස්ට් ටයිම් නිසා මේක මට මාර එක්ස්පීරියන්ස් එකක්. මිඩ්නයිට් වෙනකන් අපිට ගාඩ් එක දුන්නු අක්කිගේ යාළුවන්ටයි ගොඩාක් thank you. ගෙට් එක ඉවර වෙලා අකිත් එක්කම ඉඳලා සෙනසුරාදා උදේම ගෙදර යන්න ලෑස්ති වුණා. මම දියත පාක් එකට ගිහින් අම්මිලා එනකම් බලාගෙන හිටියා. එතනත් පොඩි රවුමක් දාලා අපි එහෙමම නුගේගොඩ ගියා අලුත් ගෙදර චූටි වැඩකට. චන්ද්‍ර ශෝභාරසේ පානා මනශාරතා වානා හිත පැරිසෝවාගේනා
හැව්ලොක් මෝල් එක ළඟින් නොදැක්ක වගේ යන්න බැරි නිසා ඒකටත් ගියා. අපේ අයියට රයිෆල් ෂූටින් කරන්න ඕනි කිව්ව නිසා මටත් පොඩි chance එකක් ආවා ෆොටෝ එකක් ගන්න. මාත් ටෙඩි එක ගන්න try එකක් දුන්නා. ඒත් එදා ලක් එක අඩුයි. ලන්ච් එකත් අරන් කායක හොයාගෙන ටිකක් කාපාක් එකේ ඇවිදලා අපි එහෙමම ගෙදර ගියා. මේ vlog එක දානකම් ගොඩක් අය බලන් ඉන්නවා කියලා මම දන්නවා. මගේ ලයිෆ් එකේ ගත කරපු හරි අමුතුම පැය කීපයක් තමයි මම ඔයාලට මේ පෙන්නුවේ. මේ vlog එක කරන්න මට ගොඩක් අය සපෝට් කරා. ඒ හැමෝටම ගොඩාක් thank you. ගොඩාක් ආදරේ. මිඩ් එක්සෑම් එකට දවස් ටිකක් තියාගෙන අපි කරපුවා මතක් කරනකොට ඇත්තටම මට මාරම සතුටුයි. ඒ වගේම මගේ YouTube journey එක දිගටම කරගෙන යන්න මට ගොඩාක් අය සපෝට් කරනවා. මම මොටිවේට් කරනවා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් thank you. අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමින්. Bye.